ජේසු පිහිටයි කොහොමද ඔයාට මම කැමති මගේ දෙවියන් වහන්සේගේ වචනේ පණිවිඩයක් ඔයා එක්ක බෙදා ගන්න. මගේ ශුද්ධාත්මයන් වහන්සේව ත්‍රිත්වයේ තුන්වන ප්‍රකාශ වීම හැටියට හඳුන්වනවා. කොහොම නමුත් මගේ ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි දන්නවා පරණ ගිවිසුම තුලදී ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. අපි ස්ක්‍රිප්චර් එකක් බලමු. 1 සාමුවෙල් 16:13 අපි බැලුවොත් එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන ඔහුගේ සහෝදරයන් මැදදී ඔහු ආලේප කෙළේය. එදින පටන් ස්වාමින් වහන්සේගේ ආත්මය අනුභව සම්පන්නව දාවිද් කෙරෙහි පැමිණියේය. අපි තව ස්ක්‍රිප්චර් එකක් බලමු. යෙසායා 42:1 මා විසින් උසුලන මගේ මෙහෙකරුවා මොහුය. මගේ සිතට ප්‍රිය වූ මගේ තෝරාගත් තැනැත්තා මොහුය. මගේ ආත්මය ඔහු කෙරෙහි තැබිමි. ඔහු ජාතීන්ට විනිශ්චයගෙන එන්නේය. හාලෙලූයා. පරණ ගිවිසුමේදීත් මගේ ශුද්ධාත්මයන් වහන්සේ මනුස්සයන් එක්ක දෙවියන් වහන්සේගේ මනුස්සයන් එක්ක වැඩ කරා. හැබැයි ඒ තෝරගත් අය එක්ක විතරයි, දෙවියන් වහන්සේට අවශ්‍ය වුණ අය එක්ක විතරයි ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරේ. මොකද ඒ වෙනකොට මේ ලෝකේ ආධිපත්‍ය යක්ෂය අරන් තිබුණු නිසා හැම මනුෂ්‍යයා තුළටම ශුද්ධාත්මයන් වහන්සේ ආවේ නැහැ. නමුත් දෙවියන් වහන්සේට උවමනාවක් තිබ්බා ශුද්ධාත්මයන් වහන්සේව හැම මනුස්සයෙක් තුළටම එවන්න. අපි බයිබල් ස්ක්‍රිප්චර් එකක් බලමු. ජෝවෙල් 2:28-29 ඉන්පසු මාංශමය වූ සියල්ලන් කෙරෙහි මගේ ආත්මය වගුරවන්නෙමි. නුඹලාගේ පුත්‍රයෝද දුවරුද අනාගත වාක්‍ය කියන්නෝය. නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය. නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත. ඒ දවස්වලදී දාසයන් සහ දාසින් කෙරෙහි පවා මගේ ආත්මය වගුරවන්නේ. මෙතන කියන විදියට ශුද්ධාත්මයන් වහන්සේ සදාකාලිකවම මනුස්සයන් සමග ජීවත් වෙන්න, මනුස්සයන් සමග වැඩ කරන්න එනවා කියලා පරණ ගිවිසුමේ ගොඩක් ලියවිලිවල තියෙනවා. මම ඔයාලට කියන්න කැමති ඒ කාලේ ඉතාම විශිෂ්ට කාලයක් කියලා. මොකද වචනේ තියෙනවා දේව දූතයෝ පවා ඒ කාලය ගැන, ඒ යුගය ගැන හෙව්වා කියලා. මොන තරම් වැදගත් කාලයක්ද ඒක. ඒ කාලය ආරම්භ වුණේ කවදද? අපි බලමු බයිබල් ස්ක්‍රිප්චර් එකක්. ක්‍රියා 2:1 ඉඳන් 4 වෙනකම් අපි බැලුවොත් තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝය. තවද හුළඟක් හමන්නාක් මෙන් ශබ්දයක් අහසෙන් හදිස්සියෙන් පැමිණ එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. ගිනි වැනි වූ දෙව් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මයෙන් පූර්ණව ආත්මයන්න් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තෝය. අපි මෙතන පදෙන් පදය කියවගෙන යද්දී අපිට පේනවා ශුද්ධාත්මයන් වහන්සේ මේ ලෝකේ මිනිස්සයා ගාවට, මනුෂ්‍යයන් ගාවට සදාකාලිකවම ඉන්න අවස්ථාව. එක හරිම පුදුමාකාර අවස්ථාවක්. මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද? මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේගේ මුළු බලය කියලා මම කිව්වොත් මම නිවැරදි. සමහර අය මගේ ශුද්ධාත්මයන් වහන්සේව පර්වියෙක් කියලා හඳුන්වනවා, පර්වියෙක්ට සමාන කරනවා. ඒක හරිම වැරදි දෙයක්. එයාලා දන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ කවුද කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. හාලෙලූයා. අපි උප්පත්ති 1 ඉඳන් 2 වෙනකම් අපි බැලුවොත් එතන කියනවා පටන් ගැන්මේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවුසේක. පොළව වනාහි පාළුව හිස්ව තිබුණාය. ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. හාලෙලූයා. මෙතන දෙවියන් වහන්සේගේ ආත්මය කියලා කතා කරන්නේ මගේ ප්‍රේමණීය ශුද්ධාත්මයන් වහන්සේ ගැනයි. එතකොට මේ ලෝකෙ මවලා තියෙන්නේ මගේ ශුද්ධාත්මයන් වහන්සේ. ඔයාලට තේරෙනවද මම කියන දේ? ශුද්ධාත්මයන් වහන්සේව හරිම සරලව දකින්න එපා. ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේමයි. රෝම 10:9 බැලුවොත් කුමකෙන්ද යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම් දෙවියන් වහන්සේ විසින් වහන්සේව මලවුන්ගෙන් නැගිට වූ බව සිතින් අදහන්නෙහි නම් නුඹ ගලවනු ලබන්නෙහිය. ඔයා මේ දේ නිවැරදිව කෙරුවා නම් ඔයා දැනටමත් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක්. රෝමා 8:14-15 පදවල කියනවා මක් නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. මක් නිසාද නුඹලා බය උපදවන දාසකමේ ආත්මය නැවත නොලබා පුත්‍රකමේ ආත්මය ලබාගත්තෝය.
එයින් අපි අබ්බා පියාණනි කියා හඬ ගසමුව. ඒ කියන්නේ දැන් ඔයා තුල මගේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. මොනතරම් වටින පුද්ගලයෙක්ද ඔයා. මොනතරම් වැදගත් පුද්ගලයෙක්ද ඔයා. 2 තිමෝති 1:7 කියනවා මක්නිසාද දෙවියන් වහන්සේ අපට දුන්නේ බය අඩු කමේ ආත්මයක් නොව බලයේත් ප්‍රේමයේත් හික්මවීමේත් ආත්මයක්. හාලෙලූයා. ඔයා දැන් බලයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔයා දැන් ප්‍රේමයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔයා දැන් ශුද්ධාත්මයන් වහන්සේ තුල වෙනම ජීවියෙක්. ඔයා දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔයාට කරන්න පුළුවන් දේ. ක්‍රියා 1:8 කියනවා නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. මෙතන බලය කියන තැනට තියෙන ග්‍රීක පදය තමයි දුනමිස්. මේ දුනමිස් කියන එකේ තේරුම වෙනස්කම් ඇති කිරීමට ඇති හැකියාව. හාලෙලූයා. ඒ කියන්නේ ඔයා තුල ශුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා නම් ඔයාට ඕනෑම වාතාවරණයක් වෙනස් කරන්න පුළුවන්. මොකද ඒ බලය දැනටමත් ඔයාට දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දැනටමත් ඔයා ඒ බලයෙන් පිරුණු පුද්ගලයෙක්. පිලිප්පි 4:13 කියනවා මා බලවත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියලු දේ කරන්න පුළුවන්. ඔයාට තේරෙනවද මම ඔයාලට කියන්න උත්සාහ කරන දේ? ඔයා තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන ඔයාට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලායි මං කියන්නේ. හාලෙලූයා. ඔයා නිවැරදිව දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ තුල ඔයාට කරන්න පුළුවන් දේ ඒක හරිම වැදගත්. මම ඔයාට දෙයක් කියන්න කැමතියි. මගේ ශුද්ධාත්මයන් වහන්සේව ඔයාට නිවැරදිව එළිදරව් වුණොත් ඔයාව කාටවත් නවත්වන්න බෑ. මොකද ඒක අමුතුම ජීවිතයක්. තව දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ ගැන. දැනගන්න ශුද්ධාත්මයන් වහන්සේ තුලින් ඔයාට කරන්න පුළුවන් දේ ඇත්තක් කරගන්න මගේ ශුද්ධාත්මයන් වහන්සේ ඔයාගේ ජීවිතේදී. මගේ ශුද්ධාත්මයන් වහන්සේව ඔයාට පෞද්ගලිකව එළිදරව් වුණොත් හාලෙලූයා. ඔයාලට තේරෙනවද මම ඔයාලට කියන්න උත්සාහ කරන දේ? මගේ ශුද්ධාත්මයන් වහන්සේව ඔයාට පෞද්ගලිකව එළිදරව් වුණොත් ඔයාව මේ ලෝකය තුල පුදුමයක් බවට පත් වෙනවා. Okay, God bless you.